හරි. අද අපි කතා කරන්නේ 2021 එසේ පේපර් එකේ පස්වෙනි ප්‍රශ්නය අහලා තියෙන වායු සම්බන්ධව අහලා තියෙන ගැටලුව. 2021 පස්වෙනි ප්‍රශ්නේ ඒ කොටස. ඒ කොටස සම්පූර්ණයෙන්ම ඉතින් කොටස් දෙකයි. ඒ කොටස B කොටස අහලා තියෙන්නේ වායු පාත්‍ර. සාමාන්‍ය කාලයකට පස්සේ අහලා තියෙන හොඳ වායු ගාන. සාමාන්‍යයෙන් හැමතිස්සෙම වගේ වායු ගානක් එක්සෑම් එකට අමාරුයි සම්පූර්ණ ප්‍රශ්නයක් විදියට. මොකද මේ කොටස ඊට තමයි වැදගත් ගානක්. ඒ ගානේ බලමු වායු සම්බන්ධ ගැටලු කොහොමද විසඳන්නේ. ඉස්සරහට ඉතින් වායු සම්බන්ධ ප්‍රශ්නයක් ආවොත් හරිද මේ කියන විදියට ප්‍රේතනය කරන සංගුද්දර බඳුනක් තුළට මීතේනුයි එතේනුයි ඔක්සිජන් දාලා තියෙනවා. ඔයගේ බඳුනක් තියෙනවා. ඒ බඳුනේ මීතේන් දැම්මා එතේන් දැම්මා ඔක්සිජන් දැම්මා. මේ තුන් දෙනා තමයි දාලා තියෙන්නේ. හරිද? අතුළු කරලාදී බඳුනේ පරිමාව දීලා තියෙනවා. කෙල්වින් 400 ටි බඳුනේ හරිද? පීඩනය දීලා තියෙනවා 4.8යි 10යි පැස්කල්. සාමාන්‍ය ගාන දුන්නාට පස්සේ අපි ලේසි මෙහෙම ලියාගත්ත අවශ්‍ය දත්ත ටික. හරිද? බඳුන තුල මාළු බහුල සංඛ්‍යාව සොයන්න. පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? බඳුන තුල ඇති මේ වාදනය ඇතුලේ තියෙන මුළු වායු මවුල ගන්න හොයන්න. මේක දැක්ක ගමන් තේරෙනවා මෙයාට PV සමාන NRT අපි ඉගෙන ගන්න පරිපූර්ණ වායු සමීකරණය. වායු ඔක්කොම පරිපූර්ණයි කියලා දීලා තියෙනවා. ඒ නිසා පරිපූර්ණ වායු සමීකරණය දැන් පාවිච්චි කරා. ඒකට වැදගත්ම පොයින්ට් එක තමයි දැන් පළවෙනි ප්‍රශ්නේ ඒ කොටස. PV සමාන NRT දානකොට හරිද? අපෙන් අහන්නේ මුළු මවුල ගන්නනේ. ඒකෝර අපි දානකොට මේ පද්ධතිය සමස්ත පීඩනයටම දාන්න ඕනේ. මොකද පද්ධතියටම දානවා නම් ඒක සමස්ත පීඩනයට දීලා තියෙන සමස්ත පීඩනය. ඒක වායුවේ පීඩනය නෙමෙයි. පාවි පරිමාව දීලා තියෙනවා. ආර කියන්නේ ටෙක්ස් උෂ්ණත්වය දීලා තියෙනවා. ඒ නිසා මානකම් දැන් එසේ පේපර් එක ළමයි ප්‍රශ්නයක් කරනකොට හැමතිස්සෙම පියවර ටික ලියන්න ඕනේ. හරි? ඒතර පළවෙනිම පියවර තමයි PV සමාන NRT. මේක අනිවාර්යෙන් ලකුණක් දෙනවා. හරි? ලකුණක් කියන එක ලකුණක් නෙමෙයි. යම් ලකුණක් ගන්නත් අනිවාර්යෙන් හම්බෙනවා. මේකදී අනිවාර්යයෙන් මේ සමීකරණය මේක උත්තර කරගන්න වල පුළුවන්. හරිද? හදනකොට ඕන තමන්ට ලේසි ගොඩක් අර උත්තර කරගෙන හදනවා නම් නැත්නම් අරකට ආදේශ කරලා එන්නේ උත්තරේ ගන්න පුළුවන්. කොහොමද මේ PV සමාන NRT කියන සමීකරණය පාවිච්චි කරන්න ඕන. හරිද? ඒතර පීඩනය දින 4.8යි 10.6යි. එතකොට පරිමාව දීලා තියෙනවා 8.3යි. ඒකට ඔක්කොම මේවා ගණන් වල ගොඩක් සුළු කරන්න ලේසි. ඒ ගණන් ලොකු සුළු කරන්න අමාරුවක් වෙන්නේ නැහැ. හරිද? R 8.3යි 4යි. උෂ්ණත්වය දීලා තියෙන කෙල්වින් 400. සාමාන්‍ය මේවල දානකොට මේ අපිට ඒක ලොකුට හිතන්න අවශ්‍ය නැහැ. හරිද? අපිට අවසාන උත්තරේ තමයි ගන්න ඕනේ මේ. right? එතකොට මෙතනදී මේක ගන්න එකේදී සරලයි. මෙතන මේක කැපිලා යනවා. මෙතන 10.3යි. අපිට ඉස්සරහ මේක කරාම මවුල 12ක් කියලා එන්නේ. හරිද? එතකොට මේ පද්ධතියේ ආරම්භයේදී මුළු ඔක්කොම මවුල 12ක් තියෙනවා. හරිද? ඊට දෙවෙනි කොටස තමයි අපි අහලා තියෙන බඳුනේ උෂ්ණත්වය කෙලින් 800 දක්වා වැඩි කිරීම බඳුන වල සියලු කාර්බන පූර්ණ දහනයට දක්වන. දැන් හයිඩ්‍රෝකාබන් මීතේන් සයිතේන් කියන්නේ ඇල්කේන. මේ ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරවන්න පුළුවන්. සියලු හයිඩ්‍රෝකාබන් පූර්ණ දහනයෙන් පත් කළා. ඉතින් මේ ඔක්කොම ඉතිරි වෙන්නේ නැති විදිහට මේ ඔක්කොම පූර්ණව දහනය කරලා. හරිද? පීඩනය දීලා තියෙනවා 10.7යි පැස්කල් කියලා දහනයට පසු වාදනය. දැන් මේක දහනය කරාට පස්සේ හරිද? පස්සේ මේක උෂ්ණත්වය කෙල්වින් 800. ඒක සාමාන්‍යයෙන් අපි දන්න හයිඩ්‍රෝකාබනයක් දහනය කරාම හයිඩ්‍රෝකාබනය කියන්නේ කාබන් හයිඩ්‍රජන් තියෙන එක. ඒත් යාව දහනය කරොත් ඔක්සිජන් එක අපිට කාබන් ඩයොක්සයිඩ් සහ ජලය හම්බෙනවා. අනිත් මේක වැදගත් පොයින්ට් එකක් තමයි. තාත්තටදී ජලය වායුවක් ලෙස සලකනවා සලකනවා. සාමාන්‍ය වායු ජලය අපිට ද්‍රවයක් විදිහට හම්බෙන ප්‍රතික්‍රියාව. නමුත් මේ වෙලාවේ වායුවක්. ඒතර මේ පද්ධතිය ඔක්කොම වශයෙන් වායු විදිහට තියෙනවා. මේකෙදි මේ පද්ධතියෙන් දහනය නිසා කාබන් ඩයොක්සයිඩ් හම්බෙනවා සහ ජලය හම්බෙනවා. ඕකනේ වෙන්නේ. ඔය පූර්ණ දහනය කරනකොට කියන්නේ. ඒ බඳුනේ පීඩනය දීලා තියෙන පැස්කල් 10.7යි. අපි මේ අහන්නේ බඳුනේ පීඩනය දීලා දාන්න පස්සේ බඳුන මුල් මාළු සංඛ්‍යාව. ඒ අර වගේම PV සමාන NRT දාන්න තියෙනවා. PV සමාන NRT දැම්මොත් වරේ මුළු මවුල ගන්න හොයනකොට මේ අවස්ථාවට. මේ අවස්ථාවේ පීඩනය තියෙන 10.7යි පැස්කල්. හරිද? පරිමාව 8.3යි 4යි 10.3යි 8.3යි 4යි උෂ්ණත්වය මතක තියාගන්න වෙලාව කෙල්වින් 800. ඒක පාරමිලා කෙනෙක් කෙල්වින් 400 පාවිච්චි කරන්න පුළුවන්. ඒක දැන් කෙල්වින් 800.
හරිද? ඒතර මේ ක්‍රමය ආදේශය. මේ කැපිලා යනවා. එතකොට මෙතන 10 4යි. හරිද? 10 4යි. එතන මෙතන 10 2යි. 108න් සාපේක්ෂව බෙදුවම ආසන්න වශයෙන් එනවා 108න් බෙදුවම දැන් උදාහරණයක් අපි ගත්තොත් 4යි 50යි 25යි 12.5 මවුල්. හරිද? එතකොට මෙතන මවුල ඔක්කොම තියෙනවා 12.5ක් මේ වෙලාව කෙල්වින් 800. මේක මේ දහනයකට පස්සේ. එතකොට තුන්වෙනි එක ආලා තියෙන්නේ ප්‍රතික්‍රියා සඳහා තුලිත රසායනික සමීකරණ භෞතික අවස්ථා දක්වමි. එතකොට මීතේන් දහනය මේක තුලිත ප්‍රතික්‍රියා ලියන එක දැන් අපි ඉගෙන ගන්නේ රසායනික ගණනය කිරීම පාඩම. රසායනික සමීකරණ තුලිත කරන්න වාට ප්‍රධාන වශයෙන් අපි ඉගෙන ගන්නද විශේෂ රිඩොක්ස් කියන ප්‍රතික්‍රියා ඔක්සිකරණ හත්ම ප්‍රතික්‍රියාවක විශේෂ જાතියක් ඉගෙන ගන්න. දැන් මෙතන අතකොට රිඩොක්ස් ප්‍රතික්‍රියාවක් අවශ්‍ය නැහැ. හරිද? මෙතනදී තුලිත කරන සාමාන්‍ය සෝදිත ක්‍රමය පාවිච්චි. සෝදිත ක්‍රමය කියන්නේ ප්‍රතික්‍රියා සහ ඵල දිහා බලලා ඒවා අපි තුලිත කරනවා. දෙපැත්තේ තියෙන පරමාණු කර බැලන්ස් කරනවා. ඒක සෝදිත කරනවා කියන්නේ. මේ ක්‍රමේ සෝදිත ක්‍රමය පාවිච්චි කරලා මේක කරන්න පුළුවන්. හරිද? දැන් මේකේ දහන ප්‍රතික්‍රියාවල අපිට ඵල ටික දීලා නැහැ. අනිවාර්යෙන් හයිඩ්‍රෝකාබනේට් දහනය වෙනකොට කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. ජලය පිට වෙනවා. වැදගත් මේක තමයි මෙතන කියලා තියෙන ජලය වායුව පිට කරකන්නේ. නිසා මෙතන වායුමය අවස්ථාවේදී. දැන් මේක තුලිත කරොත් මොකද වෙන්නේ? මේ පැත්තේ කාබන් එකයි පැත්තේ එකයි. හයිඩ්‍රජන් 4යි මේ හයිඩ්‍රජන් 2ක් තියෙනවා. ඔක්සිජන් 2යි මේ ඔක්සිජන් 3ක් තියෙනවා. දැන් මේ වගේ වෙනම ලේසිම වැඩේ තමයි මොකද්ද? හයිඩ්‍රජන් පැත්තේ 4ක් තියෙන නිසා මේ පැත්තේ මම හයිඩ්‍රජන් 4ක් කරන්න පුළුවන්. මම මේ පැත්තට 2ක් දානවා. හරිද? ඊට පස්සේ මෙතන ඔක්සිජන් 4ක් තියෙන නිසා මෙතන ඔක්සිජන් 4ක් තියෙන මෙතන ඔක්සිජන් 2ක් තියෙන. මේ නිසා ආවන් මේක බැලන්ස් කරන දෙකක් තමයි. හැමතිස්සෙම සෝදිත ක්‍රමයෙන් කරනකොට මතක තියාගන්න තනියම ඉන්න කෙනාම අන්තිමට තියාගන්න. දැන් මොකද මෙතනවා එකපාරට මුලින්ම ඔක්සිජන් කරලා පස්සේ හයිඩ්‍රජන් කරන්න කියන වාත වෙනවා. හරියට මෙතන කාබන්ට වෙනස් වෙන නිසා හැමතිස්සෙම තනියම ඉන්න කෙනෙක්. ඔක්සිජන් වගේ තනියම ඉන්නේ. එයාව අන්තිමට තියාගන්න. මොකද අනිත් ටික බැලන්ස් කරලා අන්තිමට එතනට ආවට පස්සේ යට ඕන ගානක් වෙන්න දාන්න පුළුවන්. හරිද? එතෙන් ගත්තොත් හරිද? යාගේ මේ ප්‍රතික්‍රියාව තුලිත කරොත් කාබන් ඩයොක්සයිඩ් ජලය. හරිද? මෙතන කාබන් දෙකක් තියෙන නිසා මම මෙතන අංකල කාබන් දෙකක් දානවා. හයිඩ්‍රජන් මෙතන 6ක් තියෙනවා. 6ක් තියෙන නිසා මම මෙතන 3ක් දානවා. හයිඩ්‍රජන් 6 වෙනි. ඒතර හරියන්නේ ඒකත් මම කිව්වා ඔක්සිජන් අන්තිමට තියාගන්න. ඒතර මෙතන ඔක්සිජන් 4ක් තියෙනවා. මෙතන 3ක් තියෙනවා. 5ක් තියෙනවා ඔක්සිජන්. පහ මෙතන 5ක් දාන්න එකපාරට අමාරුයි. ඒ නිසා මම 5 බෙදීම දෙකක් දානවා. ඇයි 5 බෙදීම දෙකක් දාන්නේ? 5 බෙදීම දෙක දෙකෙන් ගුණ කරාම දෙක දෙක කැපිලා යනවා. ඒතර මෙතන ඔක්සිජන් 4යි. සෝරි දැන් මෙතන 7 බෙදීම දෙකක් ඈ. මොකද මෙතන 4ක් තියෙනවා. මෙතන ඔක්සිජන් 3ක් තියෙනවා. 7යි. ඒතර අපි එහෙම සාමාන්‍යයෙන් අපි සමීකරණයක් ළමයි මේ භාග ගණන් තියන්නේ. ඒ නිසා ඔක්කොම දෙකෙන් ගුණ කරනවා. ඔක්කොම දෙකෙන් ගුණ කරාම අවසානයේ මට හම්බ වෙනවා 2යි. හරිද? 7යි ඔක්සිජන්. ඔක්කොම දෙකෙන් ගුණ කරලා දැන් මේ සමීකරණ හැම කොටසම දෙකෙන් ගුණ කරලා 4යි CO2 ගෑස් 6යි ජලය. හරිද? ඒ විදිහට තමයි මේ සමීකරණ දෙක එන්නේ. මේ තුලිත සමීකරණ දෙක අනිවාර්යයෙන් ලියන්න ඕන. මොකද ඉස්සර ප්‍රතික්‍රියාවලියකින් අපිට ගණන් හදන්න තියෙන නිසා. හතරවෙනි ප්‍රශ්න මොකද? දහනයේ පෙර සහ පසු වායු මෝල සංඛ්‍යාව වෙනසට දායක වන්නේ ඉහත හයිඩ්‍රෝකාබන් දෙකකින් එකක් පමණයි. ආරම්භයේදී මතුණු දඩුණු වායු හයිඩ්‍රෝකාබනේ මෝල සංඛ්‍යාව දැක්ක. අපි මේ ගණන හැවුවේ ඔක්කොම මේ මුළු මවුල සංඛ්‍යාව විතරයි. උදාහරණය කරන්න කලින් සාධාරණයකට පස්සේ අපිට කියනවා මෙතන මුළු ඉස්සල තිබි 12ක් නේ. මේ තුනේ එකතු මවුල 12. පස්සේ මේ දෙක එකතුව මවුල 12.5යි. හරිද? එතකොට දැන් මෙතන වෙනසට හේතු වුණා කියලා කියන්නේ මේගොල්ලෝ එක හයිඩ්‍රෝකාබනේ විතර මේ දෙකේ. හරිද? ඒතර පෙර සහ පසු වායු මෝල සංඛ්‍යාව හයිඩ්‍රෝකාබන් තමයි ආරම්භයේදී මතුණු කරන්නේ මේ හයිඩ්‍රෝකාබන් මවුල සංඛ්‍යාව ගන්න එක. මේ වෙලාවෙන් පළවෙනියට හොයනවා මොකක්ද? දහනයට කියන්නේ වෙනස මොකක්ද? වෙනස වැඩි වෙච්ච මවුල ගන්න. දැන් මෙතන 12ක් තිබ්බා. 12.5ක් තිබ්බා. හරිද? අපට මුලින්ම හොයන්න පුළුවන් වැඩි වූ මවුල ගණන. 12.5 දින 12. මවුල 0.5යි මවුල. මවුල 12.5. ඒතර ඇත්තටම ගත්තොත් මෙතනදී එතෙන් තමයි මේ මවුල වෙනසට දායක වෙච්ච අපෙන් අහලා තියෙන බලන්න.
එක හයිඩ්‍රෝකාබනයක් විතරයිලු මවුල වෙනසට දායක වුණේ. මොකද ඒකට ඔයාලට ගන්න පුළුවන් පොයින්ට් එක තමයි මොකද්ද? මෙතනදී මෙයාගේ ස්ටොයිකියෝමෙට්‍රික් සංගුණක බලන්න. දැන් විතර ස්ටොයිකියෝමෙට්‍රික් සංගුණක එකයි මෙයාගේ. මේ වෙනසක් නැහැ. හැබැයි මෙතන ස්ටොයිකියෝමෙට්‍රික් සංගුණක වෙනසක් තියෙනවා. මෙතන ස්ටොයිකියෝමෙට්‍රික් සංගුණ මිතේන් 1 අනුපාතය ඔක්සිජන් අනුපාත 2යි. මෙතන මෙයාගේ කාබන් ඩයොක්සයිඩ් 2යි සහ මෙතන ජල අනුපාතය 2යි. හරිද? ඒතර 1:2 අනුපාත තමයි යන්නේ. දැන් මෙතන අනුපාතය සහ මෙතන අනුපාතය සමාන නැහැ. ඒ නිසා මෙතන වෙනසට හේතු වෙලා තියෙන්නේ මෙන්න මේ හයිඩ්‍රෝ අපිට ගහන්නේ ඒකේ පළවෙනි එක. හයිඩ්‍රෝකාබන දෙක එකක් විතරයිලු මේ වෙනසට හේතු වෙලා තියෙන්නේ. මේ වෙනසට හේතු වෙලා තියෙන්නේ ඒ නිසා වෙනසට හේතු වූ හයිඩ්‍රෝකාබනය එතේ. හරිද? අපෙන් ඒකනේ අහන්නේ. ආරම්භයේදී බඳුන තුන ඇතුළු කරන හයිඩ්‍රෝකාබන මවුල සංඛ්‍යාව. වෙනසට හේතු වෙන්නේ මෙයා වැඩි වෙච්ච මවුල ගන්න 0.5යි නම්. හරිද? වැඩි වෙච්ච මවුල ගන්න 0.5යි නම්. එතකොට වැය වෙච්ච ගන්න දැන් මෙයානේ වෙනසට හේතු වෙලා තියෙන්නේ. ඒත් මට මෙයාගේ මොකද මෙයා සම්පූර්ණයෙන් වැය වෙලා. ඒක වැය වෙච්ච ගමන් මවුල ගන්න හොයන්න පුළුවන්. වැය වෙලා කියන මුලින් තිබු මවුල ගන්න. එතකොට ආරම්භයේ තිබූ එතෙන් මවුල කීයද? ඒතර මවුල 0.5ක් නේ වැඩි වෙලා නම් ඒක ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය අනුව මේ මෙතන මවුල දෙකක් වැය වුණොත් එක මවුලයක් වැඩිපුර හැදෙනවා. ඕකනේ කතාව. මොකද මෙයාගේ වැඩි වෙලා තියෙන්නේ. එක මවුලයක් වැඩිපුර හැදෙනවා. මෙයා මවුල දෙකක් වෙලා නම් මෙයා මවුල එකක් වැඩිපුර හැදෙනවා. 0.5ක් වෙනවා නම් මෙතන මවුල කීයක් මේ වෙන්න ඕන? 0.5 වැඩි කිරීම 2 මවුල 1. ඒතකොට ආරම්භයේදී තේන් මවුල එකක් තිබිලා තියෙනවා. මොකද ඒක ගත්තේ අර වෙනසට හේතු වෙච්ච මවුල ගන්න අනුව. මොකද වෙනසට මවුල 0.5ක් මේ වෙලා තියෙනවා. හරිද? 0.5ක් මවුල මේ වෙලා තියෙනවා. ඊට වැඩිපුර එකක් හැදිලා තියෙනවා. එක මවුලයක් නෑ මේ අනුපාතය නෝ එක මවුලයක්. හරිද? එක මවුලයක් හැදෙනවා වැඩිපුර මෙයාගේ මවුල දෙකක් වේවුණා. එතකොට 0.5ක් හැදෙනවා. හැදිලා තියෙන්නේ මවුල එකක් වැය වෙච්ච නිසා. ඕකමයි හතරවෙනි ප්‍රශ්නේ. හරිද? පස්වෙනි එක කියලා කියන්නේ මොකද්ද? ඉන්පසු බඳුන කෙල්වින් 300 දක්වා සිසිල් ජලය ඉවත් කරලාදී මේ බඳුනේ පීඩන මෙච්චරයි කියලා තියෙනවා. පළවෙනි එක සෑදුණු ජලයේ මුළු ජවුල මවුල ගන්න. දැන් මේක කෙල්වින් 800 තිබ්බේකනේ. කෙල්වින් 800 කිව්වගෙන මේක ටික ටික සීතල කරලා. ඊට පස්සේ මෙයාගේ උෂ්ණත්වය අඩුවීමක් නෙවෙන්නේ ඒක. ඒකට මෙතනදී කෙල්වින් 300 දක්වා සීතල කරාට පස්සේ මේ ජල මවුල ටික වතුර වෙලා තියෙනවා. ඒතර බඳුනේ තිබිලා තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික. අපේ බඳුනේ පීඩනය මෙච්චරයි කියලා දිනනද පාතේව ගන්නේ කරා. සෑදුණු ජලයේ මවුල ගන්න කීයද කියලා අහලා තියෙනවා. හරිද? සෑදුණු ජලයේ මවුල. එතකොට දැන් පොයින්ට් එක තමයි ඔක්කොම 12.5ක් තිබ්බනේ. ඔක්කොම 12.5ක් තිබ්බා. දැන් කෙල්වින් 300 කරාට පස්සේ හරිද? දැන් මෙතන වතුර වායුවක් විතර කරගන්න බෑ. ඒතර PV සමාන NRT සමීකරණයට අපිට වායු මවුල ගන්න හොයන්න බෑ ඒක දාලා. උතර වතුර මේ ද්‍රව ජලයේ තියෙන්නේ. මෙතන ජලයේ වතුර තියෙන්නේ. මේ වෙලාවේ පීඩනය දීලා තියෙන මෙච්චර. එතකොට මට මුලින්ම ගණන් විතර මේකෙදී අපි ගිහිල්ලා කියන්නේ සිසිල් ජලය ඉවත් කරා. ඒතර ජලය ඉවත් කරා කියලා ගත්තොත් ජලය ඉවත් කළ පසු පීඩනය. ඒක වල PV සමාන NRT දාන්න පුළුවන්. එතකොට අපෙන් අහන්නේ පීඩනය පීඩනය දීලා තියෙනවා 2.1යි 2.1යි 10යි 6යි පැත්ත. හරිද? මේ වෙලාව පීඩනේ මේක. ජලය ඉවත් කරාට පස්සේ එළියට දැම්මට පස්සේ ද්‍රව ජලය තිබ්බා සිසිල් වුණා ඒක ඉවර කරාට පස්සේ. හරිද? ඒතර අපිට පුළුවන් මේ වෙලාවේ මවුල ගන්න හොයන්න. මේ වෙලාවේ මවුල ගන්න PV සමාන RT. මේ කියන්නේ වතුර ඉවත් කරාට පස්සේ බඳුනේ තියෙන මවුල ගන්න. 2.1යි 10යි 6යි 8.3යි 4යි 10 3යි 3.4යි උෂ්ණත්වය කෙල්වින් 300යි. හරිද? මෙතන පීඩන 2.1යි. මෙතන කැපිලා යනවා 10යි 3යි 10යි ඔක්කොම මවුල 7ක් වෙනවා. ඔක්කොම මවුල 7ක් වෙනවා වතුර ටික අයින් කරාට පස්සේ. රයිට්? අපෙන් අහන්නේ සෑදිච්ච ජලයේ මවුල ගන්නනේ. එතකොට දැන් ඉස්සල්ලාමයි බඳුනේ 12.5ක් තිබ්බා. රයිට්? 12.5ක් මවුල ඔක්කොම තිබ්බා. එතකොට
දැන් තියෙන මවුල 7ක් නම් ඒතකොට ඉවත් කළ ජලය ටික හොයනද හොයන්නේ. ඒතකොට දැන් ගන්න සෑදුණු H2O මවුල මොකද වෙන්නේ? ඉස්සල්ලා දැන් මෙතන කෙල්වින් 300 දී මවුල් ජලය මුක්ක මවුල 12.5ක් තිබ්බා. එතකොට වතුර ටික අයින් කරාට පස්සේ අපිට ඕනේ මේ ඉවත් කරපු වතුර මූල ගන්න හොයන්නේ වතුර ඔක්කොම ටික අයින් කරලා. ඒක හොයන්න දත්තයක් නැහැ. ඒක හොයන්න වෙන්නේ ඉස්සෙල්ලා 12.5ක් තිබ්බා. ඕක අඩු කරන්න ඕනේ දැන් තියෙන මවුල ගාන. කෙල්වින් 300ට අපි PV සමන NR දාලා මේ වෙලාවේ තියෙන මවුල ගාන හෙව්වා. ඒක 7ක් තිබ්බා. කොම 5.5යි මවුල තරම් වතු ජලයේ මවුල 5.5ක් හැදිලා. ඊළඟට අපෙන් අහලා තියෙන්නේ එතෙන් 10න් පසු හැදිච්ච ජලයේ මවුල ගාන. CH2 වලින් සෑදුණු ජල මවුල්. ඒක හොයන්න පුළුවන් නේ. දැන් එතෙන් මවුල ගාන අපි තිබ්බනේ. එතෙන් සම්පූර්ණයෙන් දහණය වෙලා නම්. එතෙන් මවුල එකක් අපි කිව්වා එතෙන් ආරම්භයේ මවුල එකක් තිබ්බා. එක මවුලයක් තිබ්බා. ඒත් යාගෙන් හැටිච්ච ජලයේ මවුල ගාන මම හොයන්න පුළුවන්. නේ. ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාත 2ට 6යි. හරිද? 2ට 6 කියන්නේ 1ට 3 අනුපාතය. හරිද? ඊට පස්සේ ඒ කියන්නේ නේ ස්ටොයිකියෝමෙට්‍රික් සංගුණ කෙනෙක් ගන්න 2 6. එතකොට එතෙන් මවුල දෙකක් පැය වුණොත් ජලයේ මවුල 6ක් හැදෙනවා. මෙතන ඔක්කොම එතෙන් මවුල එකක් තිබ්බ නිසා හරිද? ඔක්කොම එතෙන් 10න් ජලයේ මවුල 3.3 මවුල 3ක් හැදුණා. 5.5යි ඔක්කොම ජලයේ මවුල. එතෙන්කින් හැදිච්ච ජලයේ මවුල ගන්න මවුල 3. හරිද? ඒකට පළවෙනි කොටස හරි දෙවෙනි කොටස හරි පහේ. ඒ තුන්වෙනි කොටස මොකක්ද? මීතේන් 10න් හැදිච්ච ජලයේ මවුල. සරලයිනේ. හැදුණු ජල මවුල. ඒතර මුළු ජල මවුල 5.5ක් හැදුනා. එතෙන්ගෙන් 3ක් හැදුනා නම් මේකෙන් අඩු කරා නම් අපිට හම් වෙනවා මෙයාගෙන් හැදිච්ච මවුල. තේරුණාද? මේක සරලයි. හරි. මෙතන තමයි පොයින්ට් එක. මෙතන මවුල ගාන මේ කෙල්වින් 300 බඳුරේ තියෙන මවුල ගාන හෙව්වා. ඒක මවුල 7යි. ඒතොර වතුර ටික ආයේ අර අපි අන්තිම අවස්ථාවේ කෙල්වින් 800 දී මවුල 12.5ක් තිබ්බා. ඒ 12.5න් 7ක් අඩු කරා 5.5. එතන ඒ කියන්නේ 5.5 කියලා කියන්නේ අර ඉවත් කරපු ජල මවුල ගාන. ඊපස්සේ අපි එතෙන් වල දාපු මවුල ගාන හෙව්වා. එතෙන් දාපු මවුල ගාන හෙව්වා නම් අපිට ඇයි හැදිච්ච ජල මවුල ගාන හොයන්න පුළුවන්. ඒතකොට එතෙන් වලින් හැදෙන ජල මවුල ගාන 3යි. මුළු ඔක්කොම මවුල 5.5ක් තිබ්බා. ඉවත් කරපු. එකෙන් අඩු කරාම 2.5ක්. අන්තිම ප්‍රශ්නේ මොකද්ද? බඳුන තුරට ආරම්භයේදී ඇති කරනම ඔක්සිජන් මවුල ගාන හොයන්න. ආරම්භයේදී. කියන්නේ මෙන්න මේ වෙලාවේ බඳුන තුරට දාපු ඔක්සිජන් මවුල ගාන. තොල්ලම දැන් අර මෙහෙම එකක් හොයන්න පුළුවන්. දැන් මම එතෙන් මවුල ගාන දන්නවනේ. එතෙන් මවුල ගාන ඔක්කොම දාන්න. ආරම්භයේදී මවුල එකක් තිබ්බ එතෙන්. මට හොයන්න ඕනේ ඔක්සිජන් මවුල. මට අවශ්‍ය වෙන්නේ මොකද එතකොට? මීතේන් ආරම්භයේදී තියෙන මීතේන් මවුල ගාන. මීතේන් අපිට ආරම්භයේදී මීතේන් මවුල ගාන හොයන්න ඕනේ. මට මෙහෙම දෙයක් කරන්න පුළුවන් නේ. දැන් මේ දෙන්නගෙන් දැන් ජල මවුල ගාන දන්නවා. දැන් මෙතනින් ජලය හැදිලා තියෙන කාගෙන්ද? මෙයාගෙනුයි මේ ටිකනේ ජලය කියන්නේ. මීතේන්කින් හැදිච්ච වතුර තියෙනවා. මෙයාගෙන් හැදිච්ච වතුර තියෙනවා. එතෙන්කින් හැදිච්ච වතුර කීයද? එතෙන්කින් සෑදුණු දැන් මීතේන්කින් සෑදුණු ජල මවුල ගාන 2.5යි. හරි? මීතේන්කින් සෑදුණු ජල මවුල ගාන 2.5 මට හොයන්න පුළුවන්. වැය වෙච්ච මීතේන් මවුල ගාන. නිසා මොකද කරන්න ඕනේ? වැය වුණු මීතේන් මවුල ගාන. හරි? ඒක හොයන්න පුළුවන්. ජල මවුල දෙකක් හැදිලා තියෙන මීතේන් එකක් වැය වෙලා. ජල මවුල දෙකක් වැය වෙලා ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය යන්නේ. හරිද? ජල මවුල දෙකක් හැදිලා තියෙන්නේ එක මීතේන් මවුලයක් වැය වෙලා. හරිද? දැන් ජල මවුල කීයක් හැදිලා තියෙනවද මීතේන්කින් හැදිච්ච ජලය? 2.5යි. right 1.25යි මවුල වැය වුණු මවුල ගාන වෙනවා. මේක සමාන වෙන්නේ මොකක්ද? ආරම්භයේ තිබූ මීතේන් මවුල. හරිද? ආරම්භයේදී මීතේන් මවුල ගන්න තමයි මේ මීතේන් ගාන සමාන වෙන්නේ. වෙච්ච මීතේන් ගාන සමාන වෙන්නේ ආරම්භයේදී මීතේන් මවුල ගාන. එතකොට ඉතින් අපෙන් අහන්නේ අන්තිමට ඇතුළු කරන ලද ඔක්සිජන් මවුල.
ඒතර අක්සිජන් මවුල කීයක් ගන්නවද? ඔක්කොම තිබ්බ ආරම්භයේ 12ක්. නේ? බඳුනේ ඔක්කොම මවුල 12ක් තිබ්බා මෙතන. අපි ගාන හෙව්වේ මුළු මවුල ඔක්කොම 12ක්. ඒතර මීතේන් ඔක්කොම මවුල 12ක්. ඕකෙන් අඩු කරන්න මොකද්ද? අපිට ඕන ඔක්සිජන් ගානනේ. මීතේන් මවුල ගාන තියෙනවා අපි දැන් හෙව්වා 1.5යි ධන එතේන් මවුල ගාන කීයද? මවුල 1යි. නේ? එතේන් මවුල ගාන 1යි ලබන. දැන් අපි මීතේන් මවුල ගාන හෙව්වා. ඊට පස්සේ එතේන් මවුල එකක් තිබ්බා. ආරම්භයේදී තිබ්බේ එතේන් මවුල ගාන 1යි. හරිද? එතකොට විතර 2.5 2.5ක් වෙන ඔක්කොම අඩු කරාම 9.75. එච්චර. තේරෙනවනේ? එකම සයින් මෙතන වායු කියලා ලොකු වායු වල අපි ඇත්තම තමයි පාවිච්චි කරන්නේ. මෙතන ඩෝල්ටන් ගානසික පින්න නෙමෙයි කිසිම දෙයක් නැහැ. කෙලින් පාවිච්චි කර P7 NRT විතර. මෙතන සා මෙතන කියන්නේ ලොකු ඇත්තම ගත්තොත් මේ ගාන ලොකු සංකීර්ණ ගානක් නෙමෙයි. අර ටිකම තමයි. මෙතන ප්‍රතික්‍රියා දහන ප්‍රතික්‍රියා ටික ලියන විදිය සහ මෙන්න මේ අර වායුවක් මේ සිද්ධ වුණාට පස්සේ කොහොමද වෙන්නේ? නිකන් සාමාන්‍ය සරල ගණිතය තමයි මෙතනදී. හරිද? ඒ වගේ තමයි සාමාන්‍යයෙන් මේ වායු ගානක් හදන්නේ. ඒක සමහර ගණන් තියෙනවා ඩෝල්ටන් ජාන්ස්ටි පින් පාවිච්චි කරලා හදන ගණන්. ඒතර මෙතනදී ඒක පාවිච්චි වෙලා නැහැ නිසා මේක ඇත්තම කරලා සරල ගණනක්. සාපේක්ෂ ලකුණු 75ක් හම්බ වෙනවා. සමස්ත පස්සේ ප්‍රශ්නේ ඒ කොටස ලකුණු 75ක් භාගයක්. ඒතර මේ නිසා ලකුණු 75 ළමයිට මේක මේ ගණනක් આવුත් හදන්න පුළුවන්.